තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සංසාරං නිරයං අගච්ඡි සං ඒත ලෝක මගමං පුනප් පුනං දුක්ඛමං හිතිරච්ඡාන යෝනියං නේකදාච උසිතං චිරං මයාති. මේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ ඥාති මිත්‍රාදී දායක සමූහයා මේ පින්වත් මහතා නමින් මිය පරලොව ගිය තමන්ගේ පියාණන් වන අප්පුහාමි මහතාටත් මෑණියන් වන ඩිංගිරිමණිකා උපාසිකා මහත්මියටත් සැප ලබා දෙන අදහසින් පින්දීම පිණිස මේ වටිනා පින්කමක් සිදු කරන සත්පුරුෂ ධර්මයක් ඉෂ්ට කරන වාසනාවන්ත මොහොතක්. පළමුවෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා පිරිකර සහිතව දම්පැන් පූජා කරලා අනතුරුව ස්වාමීන් වහන්සේටද මේ ඇඳ උපකරණ සහිතව වටිනා ඇඳක්ද වටිනා සිවුරු පිරිකර සහිත වෙනත් පිරිකර ඇතුව පින්ඩපාත වශයෙන් දම් පිරිනැමීමෙන් චීවර පින්ඩපාත සේනාසන කියන සිව්පස දානේට අයිති පූජා රාශියක් මේ මොහොතේ පූජා පැවැත්වීමෙන් මහ පිං රැස් කරගෙන තවත් බණපද කීපයකටද කන් දීමෙන් ඒ පින තවත් වැඩි දියුණු කරගෙන පින් ලබා ගන්නත් පින් දීම පිණිසත් සූදානම් වෙන මොහොතයි. මේ ගාථා දේශනා වදාලේ ගෞතම රහතන් වහන්සේ. උන්වහන්සේ රජපෞලෙන් පැවිදි වූ නම. රජදරු ඇවිල්ලා හැව්වා ස්වාමින් වහන්සේ අප අතහැරලා මහාන වුණේ මොකද? දරුවෙනි මං කිසිම අසතුටක් අමනාපයක් වෙන කරුණක් නිසා නෙමෙයි. මම කාරණා දෙකකටයි මහාන වුණේ. ඒ මොකද්ද? සංසාරං නිරයං අගච්ඡිසං සංසාරේ මම සැරිසරන අවස්ථාවල මම නිරා දුක් වින්දා නිරේවල වැටිලා බොහොම දුක් වින්දා 136ක් නිරේවල් තියෙනවා. කවුරුවත් හදනේවා නෙමෙයි. හේතුඵල ධර්මයයි මේ ලෝකේ පවතිනවා කියන්නේ. මහ පොළවල්, මහ සමුදුරවල්, හඳ, ඉර, ගස්වැල්, දෙව් මිනිස් බ්‍රහ්මාදී යම්තාක් හිතක් ඇති කොටසක් වෙයිද හිතක් නැති ධර්ම සමූහ වෙයිද මේවා හේතුඵල ධර්ම අනුව නියාම ධර්ම අනුව සිද්ධ වෙන ඒවා කවුරුවත් කරන දේවල් නෙමෙයි. ලෝකේ අන්තකල්ප 64ක් යනකොට ඒ කල්පයට සීමා වී පහළ වුණා ඉරහඳ මහ පොළොව ආදී සියල්ල නැති වෙලා අයමත්‍රමෙන් හැදෙනවා. බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක ආදියත් මේ ලෝකයේ සත්‍යයන් පිළිබඳ අවශ්‍ය දේවලුත් හැදෙනවා. ඒ සියල්ලම හැදෙනවා හේතුඵල ධර්මානුව. මේ ලෝකවාසී සත්‍යය සිදු කරන নানা ප්‍රකාර අකුසල ධර්ම කරන කොටගෙන නිරේවල් කියා කොටසක් ඒ හේතුන් අනුව ඇති වෙනවා. බ්‍රහ්ම ලෝක කියලා කොටසක් ඒ හේතුන් අනුව ඇති වෙනවා. යම් කිසි පදිංචි වෙන්න කෙනෙක් නැත්නම් ගෙයක් හදන කෙනෙක් නැහැ. පාවිච්චි කරන්න පුටුවක් ඇඳක් මේසයක් මේ අවශ්‍ය නැත්නම් ඒවා ලෝකේ ඇති වෙන්න හදන කෙනෙක් නැහැ. මේ අන්දමට ලෝකේ උපදින සත්ත්ව සමූහයා ඉන්න බැවින් ඔවුන්ගේ හේතුඵල ධර්ම අනුව ඒ හේතු ධර්ම අනුවල පරධර්ම වශයෙන් ඒ ලෝක පහළ වෙනවා. ඒවා වෙනස් කරන්න බෑ. ඒ නිසා අකුසල ධර්ම අනුව ඒවාට විපාක විඳින්න තැන් පහළ වෙනවා. කුසල ධර්ම අනුව ඒවාට විපාක විඳින්න තැන් ලෝකේ පහළ වෙනවා. මේ ලෝකේ ධර්මතාවයි. ඉතින් දරුවෙනි මම ඒ නිරේවල දුක් විඳා. ඒ නිරේවල ඊටාම දුක්ඛිතයක විනාඩියක සැපක් නැහැ. ඒවායේ බොහොම ආයුෂ වැඩි. සාමාන්‍ය 11 කාම භාවයේ ඒ තරම් ආයුෂයි තනක් ලෝක ධාතුවේම නැහැ. දිව්‍ය ලෝකෙත් නැහැ, මනුෂ්‍ය ලෝකෙත් නැහැ. නිරේක තරම් ආයුෂ තියෙන තන කාරණේ
ආයුෂ වැඩි වෙන්නේ ඒ වායේ සත්‍යයන්ගේ නිතරම අකුසල් හිත් උපදින නිසා. මුල් නිරේත සාමාන්‍ය දෙවියන්ද 90 ලක්ෂයක් අවුරුදු චාතුරු මහා රාජික දිව්‍ය ලෝකයට අයිති ඒ පරමායුෂ 90 ලක්ෂයක් අවුරුදු මුල් මහ නිරේත එක දවසයි. ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 500ක් ඒ නිරේත ආයුෂයි. ඒ වාගේම දෙවෙනි නිරේත 3 කෝටි 60 ලක්ෂයක් අවුරුදු එක දවසයි. ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 1000ක් ඒ නිරේත පරමායුෂයි. තුන්වෙනි නිරේත මේ ආයුෂ 14 කෝටි 40 ලක්ෂයක් අවුරුදු එක දවසයි. ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 2000ක් ඒ නිරේත ආයුෂයි. හතරවෙනි නිරේත ආයුෂ මේ 50 කෝටි 60 ලක්ෂයක් අවුරුදු එක දවසයි. ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 4000ක් ඒ නිරේත ආයුෂයි. පස්වෙනි නිරේත මේ 230 කෝටි 40 ලක්ෂයක් අවුරුදු එක දවසයි. ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 8000ක් ඒ නිරේත පරමායුෂයි. හයවෙනි නිරේත 21 කෝටි මේ 960 ලක්ෂයක් අවුරුදු එක දවසයි. ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 16000ක් ඒ නිරේත ආයුෂයි. හත්වෙනි නිරේත අන්තස්කල්ප භාගයක් පරමායුෂයි. අටවෙනි අවීචි මහ නිරේත අන්තස්කල්පයක් පරමායුෂයි. ඉතින් ඔය අන්දමට ඒ නිරේක වැටුණු සත්‍යයේ දුක බුදු පියාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ නිරාදුකේ ප්‍රමාණය පෙන්වන්න උපමාවක් කියම ඉතාම දුෂ්කර දෙයක්. අහවල් එක වගේ කියලා පෙන්වන්න දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුෂ්‍ය ලෝක ආදී කිසි තැනක නැහැ. ඒකේ දුක මෙහෙමයි කියලා පෙන්වන්න බෑ. ඒ තරමට අප්‍රමාණ දුකයි, ප්‍රමාණයක් කරන්න බැරි තරම් දුකයි. එතකොට ස්වාමින් වහන්සේ නමක් හිතුවා බුදුරජාණන් වහන්සේ වදාළි උපමාවක් කීම අපහසුයි කීවා මිස බෑ කීවේ නැහැ. ඒ නිසා සමහර උපමාවක් කියන්න පුළුවන් කමැද්ද කියලා හිතාගෙන දොහොත් මුදුන් දී වැඳගෙන අසනවා ස්වාමීන් වහන්සේ උපමාවක් කියන්න බැරිද? පුළුවන් මහන යම් කිසි වැරදි කරුවෙක් රජ ළඟට කඳවාගෙන ආවා. මේ රජ නියම කරනවා මේ තනත්තාට කිනිසි පහර 100ක් අනින්ද කියලා අර රාජ පුරුෂයාට නියම කරනවා. දවල් අහනවා රජතුමා කොහොමද මේ වරදකාරයා තවම ජීවත් වෙනවද? එහෙමයි ස්වාමීනි. එහෙනම් දවල්ුත් පහර කිනිසි පහර 100ක් යනපන්. දවල්ුත් අනිනවා. හන්දෑවේ අහනවා කොහොමද වරදකරුවා තාම ජීවත් වෙනවද? එහෙමයි ස්වාමීනි. එහෙනම් තවසත් මේ කිනිසි පහර 100ක් යනපන්. මහණෙනි කිනිසි පහර 300ක් අනුන් ලැබූ තැනැත්තාට කිනම් දුකක් හෝ සැපක් වුණාද ස්වාමීනි? කිනිසි පහර 300ක් නෙමෙයි අර ඊටාම සියුම් සුදු ඇති සම්මස් කපාගෙන යන කිනිසෙන් එක පහරක් ඇන්නහම ඒ තැනැත්තාට අප්‍රමාණ දුකයි ස්වාමීනි. මරණය හා සමාන දුකයි. සමහර විට මරණය වෙන්න පුළුවන්. මහණෙනි දැන් උන්වහන්සේ පුංචි ගල් කැටයක් අරන් අසා වදාරනවා. මහණෙනි මේ පුංචි ගල් කැටයේද ලොකු හිමාල කන්දද? ස්වාමීන් වහන්සේ හිමාල කන්දද ලොකු ඔය පුංචි ගල් කැටයේද ලොකු කියලා බලන්ද අමුතියෙන් හිමාල කන්ද ළඟ ගිහිල්ලා තියලා බලන්න දෙයක් නෑ. බැලූ බැල්මට හිමාල කන්දෙන් 100න් 1000න් ලක්ෂයෙන් කෝටියෙන් පංගුවක් ඔය පුංචි ගල් කැටේ තුල නෑ. මහණෙනි මං ඔබලාට උපමාව පැහැදිලි කරන්නයි මේ කාරණේ දේශනා කළේ. මහණෙනි මේ පුංචි ගල් කැටේ වගේ තමයි අර කිනිසි පහර 300 අනුන් ලැබූ තනත්තාගේ දුකයි නිරාදුකයි සංසන්දනය කරලා ගලපලා සම කරලා බලනකොට මේ කිනිසි පහර 300න් ලැබූ දුක මේ පුංචි ගල් කැටේ වාගේ සුළු දුකයි. නිරාදුක මීට වඩා 100 ගුණෙන් 1000 ගුණෙන් ලක්ෂ ගුණෙන් ප්‍රකෝටි ගුණෙන් මේ වඩා වැඩි නිරාදුක මීට වඩා බොහොම වැඩි කියා උන්වහන්සේ කාරණේ අවබෝධ කර වදාලා. මේ අන්දමට නිරාදුක ඊතා දරුණි. මේ සංසාරයේ සැරිසරන සත්‍යය 136ක් නිරාදුක් වල උපදවනවා. ඒවා උපදවන අකුසල කර්ම බීජ ශක්ති චිත්ත සංතානයේ දවසකට 10000 ගණන් එකතු වෙනවා. නමුත් ඒවා ද්‍රව්‍ය නෙමේ ශක්ති විශේෂ පමණ නිසා ඒවා අසංඛ්‍ය ගණන් එකතු වුණත් කිසි වෙනසක් අමුත්තක් නැහැ. ඒවා ශක්ති විශේෂ පමණයි.
බල විශේෂ පමණයි. යමක් උපදවන ශක්ති විශේෂ පමණ ඒවා මේ දාස් ගණන් කෝටි ගණන් අසංඛ්‍ය ගණන් තවත් අසංඛ්‍ය ගණන් ගොඩ ගැහුණා කියලා එහෙම කිසි අමුත්තක් නැහැ. ඉතින් ඔය අන්දමට එබඳු ශක්ති සත්‍යය තුල ආසාකෝපමාන ඊර්ෂ්‍යාදී පාප අදහස් නිසා නිතර පහළ වෙනවා. ඉතින් දරුවෙනි මම ඒ निराදුකට වැටිලා පව් සිදු වෙලා මම දුක් විඳා. මම උඹලා එක්ක අමනාපයකට මහාන වුණා නෙමෙයි. ඒ निराදුකෙන් මං ගැලවෙන්නයි මහාන වුණේ. ඒත ලෝක මග මං පුනප්පුනං මේ දරුවෙනි මං නොඑක් නින්දිතාහාර ඇති ප්‍රේතාත්ම භාවවල මං උපන්නා. නානා ප්‍රකාර කොටස් ඇති ප්‍රේතාත්මවල මං ඉපදිලා දුක් විඳා. එනම් මේ නොඑක් නින්දිත ආහාර ඇති ප්‍රේත ලෝක යන වචනේට උදාහරණයක් වශයෙන් බරණැස් නුවර සද්ධා සම්පන්න බමුණෙක් හිටියා. මේ බමුණා ඊටාම ගුණවන්තයි ශ්‍රද්ධා සම්පන්නයි. දිනපතා භික්ෂු සංඝයාට දන් දෙනවා. බුදුරජාණන් වහන්සේට දන් දෙනවා. දුගී මගී යාචකාදීන්ට දන් දෙනවා. ඉතින් පිට රටකට ඈත රටකට යන්න වෙලා බැමිණිට කිව්වා මම යනවා මම ඉන්න කාලේ වාගේම උඹ දානේ දීපන් කියලා ගියා. බැමිණි කිසිම ශ්‍රද්ධාවක් නැහැ මසුරු මලින් යුක්තයි දන් දෙන්න කැමති නැහැ. කියන දේ Taman හොඳට කාලා බීලා සැපසින්ද කැමතිවා මිස දන් දෙන්න ප්‍රිය නැහැ. ඉතින් මොකද කළේ පළමුවෙන් භික්ෂු සංඝයාට දෙන දානේ නැවැත්තුවා. දුගී මගී යාචකාදීන් ආපුහාම නපුරු අසභ්‍ය වචන කියලා එලවා ගන්නවා. මරණයෙන් පස්සේ බැමිණි ප්‍රේතියක් වෙලා උපන්නා. දැන් එතකොට මොනවාද ආහාර? අනුන් හූරලා දාන සොටු, අනුන් කාරලා දාන සෙම. ඔය කැලෑවල් වල යම් යම් සතුන් මැරිලා ඉදිමිලා කුණු වෙලා ඕජාව ගලනකොට ඒ ඕජා උරා බොනවා. ඒවා තමයි නින්දිත ආහාර. එතකොට දැන් මොකද කාරණේ? Tamange gedara නැද්ද? කසීසලු නැද්ද? සුවඳ ඇල්හාලේ නැද්ද? ඕනෑ දේවල් කියන. ඇයි දැන් ඒවා පාවිච්චි කරන්න බැරි? ඒවා මිනිස්ය සැපයට අයිති දේවල් පාවිච්චි කරන්න කුසලයෙන් උපන් මිනිසෙකුට මිස අකුසලයෙන් උපන් ප්‍රේතාත්මයක ලැබූ කෙනෙකුට ඒ ඇඳන් පාවිච්චි කරන්න, ඒ පුතු මේස පාවිච්චි කරන්න, සම්මුදු පළඳින්න, රම්මාල පළඳින්න, තමන් කලින් ඇඳ කසීසලු අඳින්න, තමන් ආහාරගත් සුවඳ ඇල්හාලේ බත් කෑමට දැන් බෑ. ඒක තමන්ගේ දේ තමන්ට දෙවෙනි ආත්මය අහිමි වුණා. නමුත් ඉන්න වෙලාවේ කල්පනා කළේ නැ. කාරණේ මොකද? මේ ලෝකයාගේ సంతානය මේ වතුරේ ගිලිච්ච කෙනෙක් වාගේ කෙලෙස් වලින් වැහිලා පවතින්නේ. පරලොව පෙනෙන්නේ නැ, මරණය පෙනෙන්නේ නැ, ඉපදීම පෙනෙන්නේ නැ. තමන් ලැබූ ජීවිතයේ දිගටම මේ ආකාරයයි කියා ඔවුන්ට වැටහෙනවා. මනුෂ්‍ය ජීවිතයෙන් සංසාරයේ මනින්ද හොඳ නැහැ කියලා Tamanට වැටහෙන්නේ නැහැ. බඩ පිරෙන්න කෑම කාපු කෙනෙක් අනුවන නම් හිතනවා දැන් ඉතින් අය හම්බු කරන්න ඕනේ නැහැ. දැන් ඉතින් දැන් අය බඩගින්නක් නැහැ කියලා හිතුවොත් එයා ඥානවන්ත නෙමෙයි. පැය ගණනකින් අය බඩගින්න ඇති වෙනවා කියලා දන්නවා නිසා අය හම්බු කරනවා. ඒ වාගේ මනුෂ්‍ය ජීවිතයේ මනුෂ්‍ය සැපතාවකාලිකයි. දෙන පාපයකින් අපායක මං උපදින්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතයෙන් සංසාරේ මනින්න හොඳ නැහැ. මේ ජීවිතේ తాවකාලිකයි. හිත අස්සෙත් හැටිය මල කඳක් වෙලා නෑයෝ අගිහිල්ලා සොහනේ හක දාන අල්මාරියේ තියාගන්නේ නැහැ. පෙට්ටියේ තියාගන්න හිතපු තැනට පවා යන්න බයයි. හිත අස්සෙත් හැටිය මල කඳක් වුණාම කාගේවත් පිහිටක් නැහැ ගිහිල්ලා සොහනේ දානවා. ඔය ආකාර නිසා මං ඊට පෙර ආතුව පින් කරගන්න ඕනෑ කියා අරයාට ඥානේ නැති වුණාර බැමිණිට. මොකද කාරණේ? ධර්මයේ දන්නේ නැහැ, ඥානේ නැහැ. ඒ නිසා Taman තේරුම් ගත්තා නම් මේ gedara මට తాවකාලිකයි. දැන් Tamanට 55ක් නම් වයස 55න් එයා වෙනින් තැනක හිටියේ. දැන් එතන Tamanද නැහැ. ඒ වාගේ මෙතනින් මැරිලා වෙනින් තැනක උපන්නාම මේවා මට උරුම නැහැ. తాවකාලිකයි. ශරීර කූඩුවත් මට පරලොව ගෙනියන්න බෑ. ඒවා මල කඳන් වෙලහක දාන කුණපවල් පමණයි. ඒ නිසා මේක මන් තේරුම් අරගෙන මට පරලොවට මම පිහිට වෙන පිනක් කරගන්න ඕනේ කියා අර කල්පනා වුනේ නැහැ. ඒ නිසා පින් කලේ නැහැ. පින් කරනවා කියන්නේ අමුතුවෙන් දෙයක් නෙවෙයි. හැම වෙලාවෙම ඥානවන්ත සත්පුරුෂයාට පින් හිත් උපදවන්න පුළුවන්. ඒක ඉදිරියට විස්තර වෙනවා. නමුත් ඒ බැමිණිට එහෙම ධර්මයේ දන්නේ නැහැ. ධර්මඥානේ නැහැ. නුවණ නැති නිසා අර හොඳට කාලා බීලා ඇඳලා ශරීරය හොඳට සපවත් කර වෙන අන්දමට සරසමින් හිටියා.
අන්තිමේට දැන් මොකද වුනේ? දැලි අඟුර වාගේ දත් විලිස්විලස් නෙරවිලා මේ අඟුරවා මේ නිමිත් අඟුර වාගේ අර විරූප ශරීර කූඩුවක් ලැබුණා. මේ අන්දමට මේ ජීවිතයේ ස්වභාවය Taman දෙක හිතන්න බැරි වුණා. නින්දිතාහාර ඇති කියන්නේ අදහස් කරන්නේ ඒකයි. තව ඉතින් പ്രേත කොටස් සම්බන්ධව പ്രേත වස්තු වර්ණනාවේ ඒවා ඉතින් කියන්න වෙලා මදි. මේ නොඑක් പ്രേත කොටස් යන්නේ අදහස් කරන්නේ പ്രേත කොටස් එකක් නෙවෙයි. নানা ප්‍රකාර പ്രേත කොටස්. සමහර പ്രേත කොටස් ඉන්නවා කුප්පිපාසික කියන්නේ බඩගින්න. සෙම්සොටුවත් ආහාර නැහැ. සමහර പ്രേතයන් මේ එක අවුරුදු දහස් ගණන් අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් සමහර പ്രേතයන් කල්ප ගණන් සෙම්සොටුවත් ආහාර නැතු වාසය කරනවා. සෙම්සොටුවත් ආහාර නැහැ. කිසිම එහෙනම් කොහොමද ජීවත් වෙන්නේ? කර්ම ශක්තියෙන් ජීවත් වෙන්නේ. තමාක ලකුසල ශක්තියෙන් මැරෙන්නේ නැහැ. එසේනම් දුක නැද්ද? බඩගින්න නැද්ද? පිපාසය නැද්ද? පිපාසය බඩගින්න මේ අන්තිමටම මේ තියෙනවා. මොදටම බඩගින්න තියෙනවා, වතුර තිබා තියෙන. නමුත් මොකද වෙන්නේ? සමහරිට ගංගාවකට වතුර බොන්න ගියාම වතුර හිඳිලා යනවා. වතුර නැහැ. ඒ විදිහටයි තියෙන වතුර ටික බොන්න බෑ. තියෙන කෑම ටික ගන්න බෑ. අකුසල විපාකයක ඇති. සමහර പ്രേතයන් තල්ගස් දෙල්ලුනා වාගේ තැන් වල ගැටිලා ඉන්නකොට කර්ම වේගෙන් ඇහෙනවා බත්තන්ද වරෙල්ලා වතුර බොන්න වරෙල්ලා නැගිටින්න බෑ. බොහොම අමාරුවෙන් එහින් අත තියලා නැගිටලා දුවගෙන සතපුම් ගණන් ගියාම කර්ම වේග ඇහෙනවා බත් නෑ වතුර නෑ අඬාගෙන වැටෙනවා. අර പ്രേත ලෝකයේ ස්වභාවය. ඉතින් දරුවෙනි මේ දුක්ඛිත പ്രേත ලෝකයෙන් ගැලවෙන්නයි මම මහාන වුනේ. ඒ පමණක් නෙවෙයි මේ නොයෙක් මේක ධාත වුසිතං තිරං මය දුක්ඛ මම්හිපි තිරච්ඡාන යෝනියං මම නොයෙක් ආකාර දුක් ඇති තිරිසං අපායේ උපන්නා. බුදු පියාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ පෞකල සත්‍යය තනක් පොළ කාලා ජීවත් වෙන ගිරිසරක් ආදී සතුන් අතර උපදිනවා. මහණෙනි ඒ පෞකල සත්‍යය මේ මස්කසුබු ආදී දියේ වසන සතුන් අතර උපදිනවා. මහණෙනි පෞකල සත්‍යය මේ මහ පොළොව අන්ධකාරයේ තුල පණු ආදී සතුන් වෙලා උපදිනවා. මහණෙනි පෞකල සත්‍යය කුණුවල උපදිනවා. එතකොට රජවරුන් වෙලා සිටුවරුන් වෙලා හිටපු හොඳට රාජ භෝජන සිටු භෝජන ගත්ත සත්‍යයන් පව් ආසන් මරණාසන්න ඉදිරිපත් වීමෙන් තමාගේ මාලිගාවේ කුණු කාණු වලේ පණුවන් වෙලා උපදිනවා. තමන්ගේ වැසිකිලි වලේ පණුවන් වෙලා උපදිනවා. මල කුණු වල පණුවන් වෙලා උපදිනවා. අනුන්ගේ බඩවල් වල පණුවන් වෙලා උපදිනවා. නොයෙක් ආකාර ගෙරිසරක් ආදී කුණපයන්හි පණුවන් වෙලා උපදවනවා. සහල ගොඩවල් වල පණුවන් වෙලා උපදවනවා. මේ ආකාරයෙන් මේ පෞකල සත්‍යය নানা ප්‍රකාර දුකටපත් වෙනවා. මහන්නි මං උබලාට උපමාවක් දේශනා කරමි. මහණෙනි මේ බර කරත්තයක විය ගහක් දෙකට කැඩුනාම ඒ අනික් වියගස් කැබැල්ල කෙනෙක් ගිහිල්ලා මහ මුහුදට දානවා. ඒ දැම්ම වියගස් කැබැල්ලේ එක සිදුරයි පවතින්නේ. ඒ වියගස් කැබැල්ල මහ මුහුදට දැම්මහම ගොඩ නොදමා ටික වෙලාවක් අර මහ මුහුදේ කැරකි තියෙනවා. මහණෙනි ඒ වෙලාවට මේ කන කැස්බෑවෙක් උඩට එනවා. මේ උඩට එන කන කැස්බෑවා එන වෙලාවට අර වියගස් කැබැල්ල නිශ්චලව ඔහුගේ හිස උඩට එන්න ඕන. ඒ ආපු ගමන් කන කැස්බෑවා තමන්ගේ හිස සහ බෙල්ල මහණෙනි අර වියගස් කැබැල්ලේ සිදුරෙන් ඔහුට ඇතුල් කරගන්න පුළුවන් වෙනවාද? ස්වාමීන් වහන්සේ සමහර විට එහෙම දෙයක් වෙන්න ඉඩ තියෙන බැරි නෑ. ඉතින් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ වදාරන අතෝ දුර්ලභතරහං භික්කවේ මනුස්සත්තං වදාමි. මහණෙනි මේට වඩා 100 ගුණෙන් 1000 ගුණෙන් ලක්ෂ ගුණෙන් අමාරුයි මේ සතර ආපායක උපන් සත්‍යේකුට නැවත මිනිසත් බවක් ලබනවා කියන කාරණේ අර කනකස්දාවා වියසිදුරෙන් Taman හිස සහ බෙල්ල ඇතුල් කර ගන්නවාට වඩා 10000 ගුණෙන් අමාරුයි කියා වදාලා නැවත මිනිස්සෙක් වෙන එක සතර ආපාය උපන් සත්‍යේකුට මොකද කාරණේ? සිං හිත් උපදවන්න බෑ. දැන් අපි හාල් ලිපේ තිබ්බහම වතුර නටනකොට උණු වෙලා ඒ සමග ගමන් කරන බත්තුළු වාගේ අර මේ කැකෑරෙමින් පවත්නා ලෝකද ජලාශයේ වැටිලා තෙන දම පිච්චි හාට මෙහාට ගමන් කරන නිරිසතාට දන් දෙන්න පුළුවන්ද?
සිල් සමාදන් වෙන්න භාවනා කරන්න පුළුවන්ද බෑ. බුද්ධාන්තර ගණන් සාපිපාසා දෙකෙන් පෙළෙන අඬා ඉන්න බොහෝ වෙහෙසටපත් වෙලා ඉන්න ප්‍රේතයාට දන් දෙන්න පුළුවන්ද? සිල් සමාදන් වෙන්න පුළුවන්ද බෑ. නයිපලොන් කොටි වලස් ආදී ත්‍රිසංගත සත්‍යයන්ද දන් දෙන්න පුළුවන්ද බෑ. මේ කලාතුරකින් අර සංසාරේ පාරමිතා පිරූ මහෝත්තමේ ත්‍රිසං ආත්මයක උපන්නාම ගුණ පුරුද්ද නිසා කලාතුරකින් තින් හිත් උපදවන්න බැරි නෑ. පුළුවනි. ඒක බොහොම කලාතුර අසංඛ්‍ය ගණන් සත්‍යයන් අතරින් අර එදා වඳුරා මී වදේ පිළිගැන්වීම ගෙම්බා බණ ඇසීම ආදිය බොහොම කලාතුරකින් වෙනේවා. ඉතින් ඒ නිසා මේ සතර ආපායේ සත්‍යයන්ට කුසල් උපදවන්න බෑ. ත්‍රිසංගත සතාට තියෙන්නේ කාරණා තුනයි. නිතරම කෑම ගන්න අදහසයි, ලෞකික සැප විඳීමයි, මරණ බයයි කියන මේ කාරණා තුන මිසක් පින් කියන හැඟීමක් ඒ සතුන්ට නැහැ. පරලොව කියන හැඟීමක් ඒ සතුන්ට නැහැ. පින් පවුලෙන් දැනීමක් ඒ සතුන්ට නැහැ. කෙලසකින් නම් කුසල් හිතක් ඔවුන්ට උපදවන්න පුළුවන් වේද? ඉතින් දරුවනි මං උබලා එක් අමනාපයකට වෙන අඩුපාඩුවකට මහාන වුණා නෙමෙයි. මේ ත්‍රිසං අපායෙන් ගැලවෙන්නයි මම මහාන වුණේ. ඊළඟට උන්වහන්සේ වදාරනවා මානුසෝපිච භවාභි රාධිතෝ සග්ගකාය මගමං සකින් දරුවනි මම සමහර විටක ඇතම් විටක කලාතුරකින් දෙවියෙක් වෙලා උපන්නා, මිනිසෙක් වෙලා උපන්නා, බ්‍රහ්මයෙක් වෙලා උපන්නා. ඒ කල් සකින් කීවේ කලකට වතාවක් කියන එකයි. බොහොම කලාතුරකින් කියන එකයි. මොකද එහෙම කියන්න හේතුව නිරේ උපන් වාර ගන්න වැඩි නිසායි. සත්‍යයක් ගැන බලනකොට බුදු පියාණන් වහන්සේ වදාලා නියපොත්තට පස් ටිකක් අරගෙන මහණෙනි මේ නියපොත්තේ පස්ද වැඩි මහ පොළොවේ පස්ද වැඩි ස්වාමින් වහන්සේ නියපොත්තේ පස් ටිකයි මහ පොළොවේ පස් වැඩි මහණෙනි මේ නියපොත්තට ගත්ත පස් ටික වගේ තමයි මේ මිනිසුන් මැරිලා නැවත මිනිසුන් අතර උපදින සත්‍යයන්. ඉතිරි පස් පොළොවේ පස් වාගේ තමයි සතර ආපායේ පුරවන සත්‍යයෝ. මේ මහ පොළොවේ පස් වාගේ බොහොම අනන්තයි. බොහොම ටික දෙනයි මේ නියපොත්තට ගත්ත පස් ටික වාගේ ටික දෙනයි මිනිසයා මැරිලා නැවත මිනිස් ලොව උපදින්නේ. එතකොට කාරණේ මොකද? කුසල් හිතක් උපදවා ගන්න බැරි නිසා. එතකොට කුසල් හිත අපට උපදවා ගන්න බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ. දැන් අපට කුසල් හිත උපදවන්න පුළුවනි. හැම වෙලාවෙම කුසල් හිත උපදවන්න පුළුවනි. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අරමුණු කරගෙන අපි උදේට අපේ තියෙන හැටියකට යම් තැනක මාසිකක් හදලා පූජා කරනකොට කුසල් හිතක් උපදිනවා. ඒ වාගේම gedara මේ දරුවන් මව්පියන්ද වඳිනකොට උදේට කුසල් හිත උපදිනවා. ස්වාමිදුව ස්වාමි පුරුෂයාට වඳිනකොට කුසල් හිත උපදිනවා. තුනුරුවන්ට වැඩිහිටියන්ට වතාවත් කරනකොට කුසල් හිත උපදිනවා. තරහක් එන්න කාරණයක් ආපුවාම තරහ ගන්න කෙනෙක් නෑ. කාටද තරහ ගන්නේ? බුදු පියාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් දැකපු දෙයක් අපට වදාලා කෙනෙක් අනත්තා සබ්බේ ධම්මානත්තා හැම දෙයක්ම අනාත්මයි. සත්‍යයක් පුජ්‍යලයක් නෑ. කාටද තරහ ගන්නේ? මේ ශරීරයේ තියෙන මේ සම්මස් ලේනහර ඇටකටු ආදී ඒවා කුණු රූප ගොඩක් පමණයි. ඒ කුණු රූප සත්‍යයක් පුජ්‍යලයක් නෙමෙයි. මේ යම් කිසි වරදක් කරන්නේ වැරදි හිතයි, කෙලෙස් හිතයි. ඒ හිත සත්‍යයක් පුජ්‍යලයක් නෙමෙයි. තරහ ගන්න කෙනෙක් නෑ. තමන් තරහ නිවාග එහෙම හිතනකොට මොකද වෙන්නේ? කාමාවචර කුසල් හිතක් උපදිනවා. අන්‍ය සමාන 13යි සෝබන සාධාරණ චෛතසික 19 ප්‍රඥාවයි කියන චෛතසික 33ක් සහිත මහා කාමාවචර කුසල් හිතක් උපදිනවා. කුසල් හිතක් උපදවා ගන්න ආකාරය ආසා කරන් අමුතු කෙනෙක් නෑ, දෙයක් නෑ. හැමේ සත්‍යයක් නෑ. හැම විතරයි. මස් විතරයි සත්‍යයක් පුජ්‍යලයක් නෑ. ඇටකටු ඇට සැකිල්ල විතරයි සත්‍යයක් පුජ්‍යලයක් නෑ. මේ සුදු සිවි පතල ලේ මස් නහරවල් ඒ වායේ සත්‍යයක් පුජ්‍යලයක් නෑ. සෙම්සොටු ආදී සත්‍යයක් පුජ්‍යලයක් නෑ. ආසා කරන්න දෙයක් නෑ. උණු ගොඩකට අලුන් කිරීම තවර පළද්ද ආදී වශයෙන් හිතනකොට කුසල් හිතක් උපදිනවා. මේ තරහ පාපයක්, මේ කකුසලයක් මට සසර දුක් ලැබෙනවා. මං තරහ නිවා ගන්න ඕන, ඉවසන්න ඕන. ඉවසමින් මං ශාන්ති පාරමිතාව පුරමි කියනකොට කුසල් හිතක් උපදිනවා. ඉතින් ඔය ආකාරයෙන් තමන් කුසල් හිත් උපදවන්න පුරුදු වෙන්න ඕන. එතකොට අකුසල් දුර වෙලා කුසල් හිත් පහළ වෙනවා. මේ ශරීර කූඩුව
මේ කුණ අහක දාලා යන කුණක් පමණයි. මේකට බනින කෙනෙක් දැනපුවාවයි. නින්දා කරන කෙනෙක් නින්දා කළාවයි. අහක දාන කුණ මම නෙවෙයි. මම නම් ඇයි පරලෝ මට මැරෙන වෙලාවේ මං කංග දුන්නා, බොණ්ඩ දුන්නා, බේතේ දුන්නා. මම ගෙනියන්න ඕනෑ කියලා මේ ශරීර කූඩුව පරලොවට අපමණ තේනුවක දෙයක් ගෙනියන්න බෑ. ඇයි? අයිතියක් නෑ. අහක දාන කුණක් පමණයි. අහක දාන කුණකට බැන්නට ඇයි මම කියලා තරහ ගන්නෙ? මම කියලා හිතීම දිට්ඨි කියන අකුසල චෛතසිකය නිසා උපදින එකක්. ඒකත් පාපයක් බව බුදු පියාණන් වහන්සේ අකුසල චෛතසිකයක් වශයෙන් දේශනා කළා. මම කියන වරදි දැකිල්ල නැත්තම් මට බැන්නා කියන අදහසක් උපදින්නේ නැහැ. ඒ නිසා මේ ඇත්ත දකින ඥානය මං උපදවාගෙන ඇත්ත දකින්න ඕනේ. එතකොට දැන් ඒ තනත්තා අර ප්‍රඥා චෛතසික ඇතුළු කුසල් හිතක් ඉපදිලා සත්‍ය දැකගෙන අර අකුසලයෙන් බේරුණා. ඔය අන්දමට අපට නිතර උපදින අකුසල් ගැන හිතමින් අපි හොඳ හිත් උපදවන්න ඕනේ. දැන් එතකොට අකුසලයේ දුරු වෙලා කුසල් හිතක් උපදවා ගත්තා. නමුත් බුද්ධ ශාසනයක් ලැබුණු කාලයක එහෙම කුසල් හිත් උපදවන්න දැනීමක් නැහැ. ඒ නිසා මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, පින් නැහැ, පව් නැහැ කියන මිත්‍යා දෘෂ්ටි ඝනාන්ධකාරයෙන් අඳුරු වෙච්ච කාලයක මේ කුසල් හිත් උපදවන්න බෑ. ඒ නිසා සත්‍යයට අකුසල් වැඩි, කුසල් ටිකයි. ඒ නිසා අපාය උපදින වාර ගණන වැඩි, දෙවියන් මිනිසුන් වෙලා උපදින වාර ගණන අඩුයි. කලාතුරකින් තමයි දෙවියෙක් වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි නිරේ උපන් වාර ගැන හිතනකොට ඊවාර ගණන්, දහස් වාර ගණන්, ලක්ෂ වාර ගණන් නිරේ උපන්න මිනිසත් බව ලබලා තියනවාද කියලා බැලුවොත් සමහර විට වරක්වත් නැහැ. කලාතුරකින් ආයෙත් බලනකොට මිනිස්සෙක් කියලා ඉපදිලා හිටියා. പ്രേත ලෝකේ සිය වාර, දහස් වාර ගණන් උපන්න මිනිසෙක් වෙලා ලැබූ වාර ගණන බලනකොට මොකක්වත් නැහැ. මිනිසෙක් වෙලා ඉපදිලා නැහැ. ආයෙත් කලාතුරකින් බලාගෙන යනකොට මිනිසෙක් වෙලා බොහොම කලාතුරකින් ඉපදිලා ඉන්නවා. හරියට මේ පොළොව මැණික් හොයන්නා වාගේ. බොහොම දුර්ලභයි මැණික් හැමතැනම නැහැ. ඒ වාගේ මිනිසත් බව දුර්ලභයි. ඊළඟට තවත් දිගට බලනකොට තිරිසන් ආත්මේ සත්‍යය ඉපදුනා සිය වාර ගණන්, දහස් වාර ගණන්. මිනිසත් බව ලැබුවාද කියලා බලනකොට අනේ මිනිසෙක් වෙලා ඉපදිලා නැහැ. තවත් දිගට බලනකොට කලාතුරකින් මිනිසෙක් වෙලා උපන්නා. එසේනම් මේ මිනිසත් බව අප්‍රමාණ ගණන් ලැබුවා කියලා කියන්නේ මොකද? වාර ගණන වැඩි නිසා. කොහොමද වාර ගණන වැඩි වෙන්න හේතුව? අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සංධාවතං සංසරතං මහණෙනි, අවිද්‍යාවෙන් දහිලා තණ්හාවෙන් බැඳිලා ඉමක් කොනක් නැති මේ සංසාරේ උඹලා සැරිසරුවා. වදාළ නිසා උපන් වාර ගණන අප්‍රමාණ නිසා මිනිස් වෙලා උපන් වාර ගණන එකතු වෙනකොට අප්‍රමාණ වාර ගණන් වෙනවා. ඒ නිසා මේ මහ පොළොවේ මලකුණ නොවැළලූ තැනක් අසුවල් තැනයි කිය ඇඟිල්ල දික් කරලා පෙන්වන්න බෑ. අසවල් තැන හිටියේ නෑ කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න බෑ. එහෙමයි මේ සංසාරයේ ස්වභාවය. ඒක පැහැදිලි කරන්ද දිනක් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ලොව බලනකොට කරුණක් දැක්කා. උපසාල්ලක බ්‍රාහ්මණයා තමන්ගේ පුතාට අඬ ගහලා කිව්වා, පුතේ මගේ අවසාන අවස්ථාවට මට අවනම්බු වෙන්න ඔබ වැඩ කරන්න එපා. කවුරුවත් මේ ආදාහන කළ තැනක මගේ මලකුණ ආදාහන කරන්න එපා. ඉදුල් නොකළ තැනක මගේ ශරීරය ආදාහන කරන්න ඕනේ. අනේ තාත්තේ මට එහෙම තැන් හොයන්න බෑ. උඹම කල්යතුව පෙන්නත් යාපන්. එහෙනම් එන්නකො පුතේ කියලා ගිජ්ජකූට පර්වතයට නැගලා පඳු මුදුන් තුනක් අතර පෙන්නවා. මේ මෙතනයි කියලා පෙන්නලා බහින වෙලාවේ බුදු පියාණන් වහන්සේ කඳු පාමුලට වැඩලා ඇසුවා, කොහෙද ගියේ? පුතා උත්තර දෙනවා, ස්වාමින් වහන්සේ මගේ පියා මට කිව්වා, පුතේ මගේ මරණයෙන් පස්සේ මගේ මලකුණ අනුන් ආදාහන නොකල ඉඳුල් නොකල තැනක අවසාන ගෞරවය කරපන් කියා. මම කීවා, තාත්තේ මට එහෙම තැන් හොයන්න බෑ, ඔබම පෙන්නපන් කිව්වා. ඉතින් මට තාත්තා ගිහිල්ලා පෙන්නලයි ස්වාමීනි මේ බහින්නේ. එහෙනම් යම් බලන්න කියා ඒ දෙන්නත් පැතුව බුදු පියාණන් වහන්සේ තෙන්ද වැඩලා හැව්වා. කොතනද? ස්වාමීන් වහන්සේ මේ මෙතනයි තාත්තා පෙන්නුවේ. එතෙන්දි දරුවෙනි උඹලා මීට පෙරත් මට මෙතන පෙන්නලා තියෙනවා. අනේ ස්වාමීන් ඒ කෙසේදයි කියා අපි දන්නේ කියා දෙන්න හොඳයි. මම සංසාරේ සැරිසරන විටක මං තාපස පැවිද්දෙන් පැවිදි වෙලා
මම මේ කන්දේ වාසය කළා. ඒ වෙලාවේ එදත් උඹට මේ වාගේ පෙන්නලා උඹලා දෙන්න එනකොට මං ඇහුවා කොහෙද උඹලා ගියේ? එතෙන්දි පුතා උත්තර දුන්නා ස්වාමීනි අපේ තාත්තාට මේ අවසාන ගෞරවය දක්වන්න තැනක් තාත්තා පෙන්නලයි මේ එන්නේ. එහෙනම් යම් බලන්න කියා එදත් මම එතෙන්ද උඹලා දෙන්නාම කඳවාගෙන ගියා. ඔබ පෙන්නවා මේ මෙතනයි ස්වාමීනි තාත්තා පෙන්වේ. එතෙන්දි මම එදා පුබ්බේ නිවාස ඥාණයෙන් බැලුවා. අතීතයේ තොරතුරු දක්නා ඥාණයෙන් බලනකොට මගේ ඥාණයට පෙනුණා මේ උඹේ තාත්තා උපසාල්ලක නාමයෙන් 14000 වාරයක් මෙතන ආදාහන කරලා තියෙනවා. එතකොට වෙනින් නම් වලින් කෙතෙක් කලක් වලල්ලා ඇද්ද? වෙනින් අය කෙතෙක් කලක් වලල්ලා ඇද්ද? වෙනින් අය කෙතෙක් කලක් ආදාහන කර ඇද්ද? ඕමයි මේ මහ පොළොව ඇති. මේ මහ පොළොවේ මල කඳන් නොදැමු ඉඳුල් නොකල තැන හොයන්න බෑ. කාරණේ මොකද? සමහර කාලවල නගරේ සොහන වෙනවා. සමහර කාලවල කැලෑව ගම වෙනවා. ඔය ආකාරයට වෙනස් වෙලා යනවා. මේ මල කඳන් නොදැමු තැනක් මේ මහ පොළොවේ හොයන්න බෑ. ඉතින් මම එදා උඹලාට ධර්ම දේශනා කළා. යම්හි සත්‍යංච ධම්මෝච අහිංසා සංයමෝ දමෝ ඒතං අරියා සේවಂತಿ ඒතං ලෝකේ අනාමතං ආර්යයන් ළඟ මේ ಗುಣ තියෙන්න ඕන. ආර්ය ಗುಣ තියෙන එක්කෙනාගේ විතරයි මල කඳන් දාන්න තැනක් නැත්තේ. මරණයෙන් පස්සේ ඉපදීමක් නැති නිසා මොනවාද? යම් උත්තමයෙක් ළඟ විදර්ශනා ඥානෙ තියෙනවා නම්, නව ලෝකෝත්තර ධර්මාවබෝධය තියෙනවා නම්, අනුන්ට හිංසාවක් පීඩාවක් නොකරයි නම්, ඉන්ද්‍රිය দমনේ ඇතිනම් එයා ගුණවන්තයෙක්. ඒ උත්තමයා මරණයෙන් පස්සේ ඉපදීමක් නැහැ. ඒ නිසා මල කඳන් අය දමන අනික් සත්‍යයන් උපදිනවා දිරනවා මේ මහ පොළොවේ මල කඳන් දමනවා. උපදිනවා දිරනවා මැරෙනවා මේ මහ පොළොවේ මල කඳන් දමනවා. එමයි මේ සංසාරයේ ස්වභාවය. ජන ආදී වශයෙන් ඒ දෙදෙනාට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර අතීත තොරතුරු ගෙනහැර දක්වලා විස්තර කර වදාරලා චතුස්සත්‍ය ගලපා ධර්ම දේශනා කර වදාළ කල්හි දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ග ඵලාව බෝධයෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. ඉතින් දරුවෙනි මං උබලා එක්ක තරහට අමනාපයට මහාන වුණා නෙවෙයි. මම මේ අපායෙන් ගැලවෙන්න සංසාරයෙන් ගැලවෙන්න එක කාරණයක්. ඊළඟට උන්වහන්සේ වදාරනවා දරුවෙනි මම මේ පංචස්කන්ධය ඒකාන්තයෙන් දුක් ගොඩක් කියලා දැක්කා. මේකේ සැපක් නැහැ. මේක මුලාවක්. මේ පංචස්කන්ධය නවත්තන්න ඕනේ සැප ලබන්න නම්. තුවාලේ තියාගෙන සැප ලබන්න බෑ. මේ කුෂ්ඨ රෝගේ අත ගන්නකොට Tamante යම් සැපක් දැනෙයි නම් ඒ නිසා මේක රෝගයක් නෙවෙයි කියලා කෙනෙක් හිතුවොත් එයාට කුෂ්ඨ රෝගේ සුව කරන්නත් බෑ, දුකින් ගැලවෙන්න බෑ. නමුත් මේක රෝගයක් කියලා දැනගත්ත සත්පුරුෂයා බෙහෙත් අරගෙන සුව කරන්න වාගේ මේ පංචස්කන්ධයේ දුකක් කියලා කෙනෙක් දැක්කේ නැත්නම් මේක සැප ලබන උපකරණයක් කියලා තේරුම් ගත්ත එක්කෙනාට දුකින් ගැලවෙන්න බෑයි. මේක මට ඕනෑ කියන ආසාව නිසා. නමුත් මේක දුකක් කියලා දැක්ක පුද්ගලයා මේ දුකින් ගැලවෙන්න ඒ කුසල් හිත් උපදවනවා. ඒ නිසා මේ පංචස්කන්ධයේ සැපක් නෑ, දුකයි. යා මහණේ දරුවෙනි මම මේක දුක් ගොඩක් වශයෙන් දැක්කා. ඒ දකින්නකොට මේකට තියෙන ඕනෑ කමයයි කියන ආසාවල් කෙලෙස් ඔක්කොම දුර වෙලා ගියා. එතකොට මේ දුක දකින්න කෙලෙස් දුර වෙලා යන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගාංගත මගේ సంతානේ පහල කර ගැනීමෙන් ජාත්‍යාදී සසර දුක් වලින් නිදහස් පරම සාන්තග්‍ර අමා මහ නිර්වාණ ධාතුව මං සාක්ෂාත් කරගත්තා. මේ අන්දමට දරුවෙනි මම මහාන වුණේ මේ දුකින් ගැලවෙන්නයි නිවන් දැක ගැනීම පිණිසයි කියා ඒ ගෞතම රහතන් වහන්සේ රජ දරුවන්ට මේ ධර්මයේ පැහැදිලි කර දේශනා කළා. දැන් අපි කල්පනාවට ගත යුතුයි. අපට දැන් පින් කරගන්න මොහොත ලැබුණා. මේ අපට කරදරයි කියලා හිතන්න එපා. අපට එක්තරා ප්‍රමාණයකට දැන් පින් කරන්න පුළුවන් කමක් තියෙනවා. අපට දිනපතා පින් කරන්න ඕනේ. දිනපතාම අපි තුනුරුවන් වඳින්න පුදන්න ඕනේ. ටිකක් භාවනා කරන්න ඕනේ. ආසාකෝපමාන ඊර්ෂ්‍යා උපදිනකොට ඒකට දුරු කරගන්න ධර්මයේ මෙනෙහි කරගන්න ඕනේ.
නොදන්නවා නම් දන්න උතුමන් ඇසුරු කර ඉගෙන ගන්න ඕන. මේ වාගේ පින්කම් අපි කලාතුරකින් හරි සම්පූර්ණ කරලා තියෙන්න ඕන. මේ විදිහේ චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියන සිව්පසයටයි tie දාන වස්තු අපි පූජා කරලා තියෙන්න ඕන. සූත්‍ර පිටකයේ හැටි දස දාන වස්තු අපි ඒවා පුළුවන් ප්‍රමාණයෙන් ඒවා සම්පූර්ණ කරගන්න ඕන. මේ කාරණා සම්පූර්ණ වෙනකොට ආන් ජීවිතයේ සඵලයි. මරණාසන්න වේලාවට තමා රැස්කර කුසල ශක්තිය මහ මුහුදේ නවක් ඊතර වීමට පිහිට වෙන්න වාගේ ඒ කුසල ශක්තියෙන් සතර අපා දුකෙන් මිදෙනවා. දෙව් මිනිස්සප ලබනවා. අග්‍ර අමා මහ නිර්වාණ ධාතුවත් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ මොහොතේ බලවත් වූ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පළමුවෙන් පිරිකර සහිතව බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා දම්පැන් පූජා කිරීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේටද සිවුරු පිරිකර ඇඳ සේනාසන භාණ්ඩාදී චීවර පින්ඩපාත සේනාසන කියන මේ සිව්පසේට අයිති දාන වස්තු අතුරෙන් ඒ දාන වස්තුන් පින්ඩපාත සහිතව පූජා කිරීමෙන් බණපද කීපයකටද කන් දීමෙන් රැස් කරගත් හැම කුසල් තමන් නමින් මිය පරලොව ගියා වූ පින්වත් අප්පුහාමි මහතාද ජිංගිරි මණිකා උපාසිකා මහත්මියද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. පින් ගැනීමට බලාපොරොත්තු තවත් ඥාති මිත්‍රාදී කෙනෙක් වෙත්නම් ඒ සෑම දෙනාද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියා හිතාගෙන පෑන් වදලා පින් දෙන්න ඉදං වූ ඥාතිනං හෝතු. පින් කැමති දෙවියන් සහිත ලෝකයාටද මේ පින බෙදා දෙන් තෙත්තාවතාච අම්හෙහි අනන්ත ගුණ සම්පන්න සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මම නමස්කාර කරමි. බුද්ධ රත්නයටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මාගේ ජීවිතය පූජා කරමි. බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි මම සපවත් වෙම්වා මාමින් සියලු සත්ත්වයෝ සපවත් වෙත්වා. මේ ශරීරය ඉලිකුල් වූ කුණප සමූහයකි මලකුණක් බවට පත් වෙන නොමල කුණපයකි. මේ ජීවිතය මරණයෙන් අවසාන වන්නේය. ජීවිතය අනියතයි මරණය නියතයි. මේ කුසල් බලයෙන් සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඉලිකුල් වූ මේ ශරීර කුඩුව හැර දමා නිවිසනසීමට ගියා වූ නිර්වාණ ධාතුව මතද ලැබේවා. වන්දනා කරගන්න ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.